අද මම මේ වීඩියෝ එක මගින් කතා කරන්න යනවා 2026 වර්ෂයට ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් ඊට අදාළ හොඳම බැංකු හතරක් පිළිබඳව මම අද ඔයාලට මේ වීඩියෝ එක මගින් කතා කරන්න යනවා. මේ වීඩියෝ එක මගින් මම ඔයාලට කියලා දෙනවා මේ බැංකු හතරෙන් වැඩිම රේට් එකක් තියෙන මොන බැංකුවේද, ඒ වගේම කොච්චර මුදලක් ආයෝජනය කරන්න ඕනද අවම වශයෙන්, ඒ වගේම අපි ආයෝජනය කරන මුදලට කොච්චර රිටර්න් එකක් අපිට හම්බ වෙනවද අදාළ කාර්තුව ඉවර වෙනකොට. ඒ සියල්ල A to Z මේ වීඩියෝ එක ඇතුලේ කතා කරනවා. ඒ හින්දා මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මම ඔයාලට පළවෙනියටම කතා කරනවා People's Bank එකේ ෆික්ස් ඩිපොසිට් සම්බන්ධව. People's Bank එකේ ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් අවම වශයෙන් තියෙන්න ඕන මිනිමම් ඩිපොසිට් එක 5000න් උනත් පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඔයා පළවෙනි මාසෙට නම් ෆික්ස් ඩිපොසිට් එක ආරම්භ කරන්නේ මැචුරිටි විදියට 5.75ක රේට් එක ලබා දෙනවා. ඒ වගේම මාස 3කට 6.25ක්, මාස 6කට 6.5ක්, මාස 12කට 6.75ක්, මාස 24කට 100%ක්, මාස 36කට 107.25ක්, මාස 48කට 9.5ක්, මාස 60කට 10.25ක් ආදී වශයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ ෆික්ස් ඩිපොසිට් රේට්. හිතන්නකෝ ඔයා මිනිමම් ඩිපොසිට් එක 5000ක් නැතුව ලක්ෂයක් දානවා කියලා. එතකොට ඔයා මේ ලක්ෂය දාන්නේ අවුරුද්දකට. අවුරුද්දකට නම් 6.75යි රේට් එක. එතකොට ඔයාට අවුරුද්ද අවසානයේ ඔයාට ලැබෙනවා 6850. මම මේ කතා කරේ People's Bank එකේ ෆික්ස් ඩිපොසිට් එක සම්බන්ධව. මම දැන් දෙවෙනුවට කතා කරන්න යන්නේ සම්පත් බැංකුවේ. ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් අවම වශයෙන් ඔයාට තියෙන්න ඕන රුපියල් 25000ක මුදලක්. එතකොට මෙයාලගේ පළවෙනි මාසෙට ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් මැචුරිටි එක විදියට 106.5ක්, මාස 2කට දානවා නම් 107ක්, දවස් 75කට දානවා නම් 108ක්, මාස 3කට දානවා නම් 106.75ක්, දවස් 100කට දානවා නම් 108ක්, මාස 4කට දානවා නම් 107.5ක්, මාස 6කට දානවා නම් 107.5ක් ආදී වශයෙන් අවුරුද්දකට දානවා නම් 107.25ක් වගේ මෙයාලා රේට් දීලා තිනවා. ඔයාට සයිට් එකට ආවොතින් බලා ගන්න පුළුවන් මෙයාලගේ මාස 60කට කොච්චර රේට් එකක් දෙනවද කියලා ආදී වශයෙන් ඔයාට ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. දැන් ඔයා 25000 වෙනුවට මිනිමම් ඩිපොසිට් එක සම්පත් බැංකුවේ ලක්ෂයක් දැම්මොතින් අපි බලමු කොච්චර අවුරුද්දකට පොලි මුදලක් හම්බ වෙනවද කියලා. ඔයා ලක්ෂයක් ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් 107.25 ගානේ ඔයාට කාර්තුව අවසානයේ හම්බ වෙනවා පොලි මුදල 7250. මම තුන්වෙනියට කතා කරන්න යනවා කොමර්ෂල් බැංකුවේ ෆික්ස් ඩිපොසිට් සම්බන්ධව. එතකොට මේ කොමර්ෂල් බැංකුවේ ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් අවම වශයෙන් ඔයාට තියෙන්න ඕන මාස 1 2 3 6 දානවා නම් ඔයාට පුළුවන් 25000න් මිනිමම් ඩිපොසිට් එක 25000න් පටන් ගන්න පුළුවන්. ඒ වගේම මාස 4ක ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් අවම මුදල ලක්ෂ 5ක් වෙන්න ඕන. 1 year දානවා නම් ඔයාට අවම මුදල රුපියල් 10000කින් උනම් පටන් ගන්න පුළුවන්. ඔයාට බලා ගන්න පුළුවන් මෙයාලගේ 1 month වලට 6.5ක රේට් එකක් තමයි ලබා දෙන්නේ. මාස 2කට 6.5ක්, මාස 3කට 7.5ක්, මාස 4ට 7.5ක්, මාස 6ට 7.75ක්, මාස 12ට 7.7ක්. එතකොට මේ මාස 12 විදියට මෙයාලා කියලා තිනවා monthly ඔයා දානවා නම්, ඒ කියන්නේ මැචුරිටි දාන්න නැතුව monthly ඔයා ෆික්ස් ඩිපොසිට් එක දානවා නම් 7.7ක්. ඔයා මැචුරිටි විදියට දානවා නම් මාස 12 ප්ලෑන් එකට 108 ගානේ දෙනවා කියලා තිනවා. ඒ වගේම මාස 24ට 9.1ක් ඒත් monthly මැචුරිටි දානවා නම් ඔයාට 9.55 ගානේ වගේ තමයි මේ ඉන්ට්‍රස්ට් රේට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හිතන්නකෝ ඔයා ලක්ෂයක් දානවා කියලා මේ කොමර්ෂල් බැංකුවේ මාස 12කට මැචුරිටි. එතකොට ඔයාට මම පෙන්වන්නම් කොච්චර පොලි මුදලක් හම්බ වෙනවද කියලා.
ඔයා කොමර්ෂල් බැංකුවේ ලක්ෂයක ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් අවුරුද්දටම 108යිනේ හම්බෙන්නේ. එතකොට ඔයාට වාර්ෂිකව කාර්තුව අවසානයේ හම්බෙනවා 8000ක පොලියක් හම්බෙනවා. මම 4 වෙනියට කතා කරන්න යනවා people leasing සමාගම ගැන. මේ සමාගමේ අවම වශයෙන් ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් මැචුරිටි විදියට රුපියල් 10000ක මුදලෙන් ආරම්භ කරන්න පුළුවන් ෆික්ස් ඩිපොසිට් එක. ඔයා මන්ත්ලි ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් මෙයාලගේ මිනිමම් ඩිපොසිට් එක තියෙන්නේ ලක්ෂයයි. එතකොට ඔයා මැචුරිටි විදියට දානවා නම් ඔයාලට පුළුවන් රුපියල් 10000න් පටන් ගන්න පුළුවන්. එතකොට මෙයාලගේ පළවෙනි මාසෙට මැචුරිටි විදියට 7.6ක්, මාස දෙකට 7.6ක්, මාස තුනට 8.15ක්, දවස් 100ට 8.2ක්, මාස 6ට 8.5ක්, මාස 7ට 8.6ක්, දවස් 300ට 8.6ක්, මාස 12ට 9.75 ගානේ ආදී වශයෙන් ඔයාට බලා ගන්න පුළුවන් මෙයාලගේ ඉන්ට්‍රස්ට් රේට් එක. හිතන්නකෝ ඔයා මැචුරිටි විදියට රුපියල් ලක්ෂයක් දාලා මේ PLC සමාගමේ ෆික්ස් ඩිපොසිට් එකක් දානවා කියලා. එතකොට ඔයාට කොච්චර මුදලක් හම්බ වෙනවද කියලා මම කියන්නම්. ලක්ෂයක් දානවා නම් 9.75 ගානේ කාර්තුව අවසානයේ ඔයාට හම්බ වෙනවා 9750. ඔයාට විශේෂයෙන් දෙයක් කියන්න ඕන. මම මේ බැංකු 4 කම්පෙයාර් කරලා ඔයාලට කිව්වේ ඔයාලගේ දැනුම සඳහා පමණයි, නැතුව කිසිම බැංකුවක් ප්‍රමෝට් කරන්න නෙවෙයි. ඉතින් ඔයාලගේ තවදුරටත් මුදල් ආරක්ෂා කරගනිමින් ඒව තවදුරටත් ග්‍රෝ කරගන්න තමයි මම මේ ඔයාලට මේ වීඩියෝ ගෙනාවේ. ඉතින් ඔයාලට පුළුවන් තවදුරටත් මේ පිළිබඳව මෙයාලගේ සයිට් වලට ගිහිල්ලා රිසර්ච් කරලා බලන්න ඔයා ෆික්ස් ඩිපොසිට් එක දාන්න කලින්. ඉතින් ඔයාට මේ ගැන යම්කිසි අවබෝධයක් ලැබුණයි කියලා මම හිතනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, ඒ වගේම අනිත් අයටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මතකතුව channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. good luck.